ඒකනේ චුට්ටක් කල්පනා කරන්න එපැයි. මොනවද අසනේ පෙරි? ඈ? yang gile කොහෙ දුවගේ මොනවත් මේ පොත්පත් ඔක්කොම එහා පැත්තට දාලා තියෙනවා. දුවගේ පොත්පත් මොනවත් මේ ඉස්කෝලේ යන බඩු. ගෙවල් පුපුරලා තියෙන්නේ මේ කාපට් දාලා තිබුණ මොනවත් නැහැ ගෙත්ත. ගෙදර මොනවත් නැහැ පාවිච්චි කරන්න පුළුවන් දේවල්. මොකද කිව්ව ඔයා උයන්න මුට්ටියවත් නැහැ කිව්ව? ඔව් උයා ගන්න මුට්ටි හට්ටි මොනවත් නැහැ. හිරමණයක්වත් නැහැ. මේ පොල් ටිකක් ගා ගන්න මොනවත්ම නැහැ. පිහියක් ඇති මොනවත්. ඔයාලා රෑද ගියේ? අපි උදේ ගියේ උදේනේ වතුර අපිට ආවේ. ඉතින් ඒ යනකොට අපිට බඩුවක් අයින් කර ගන්නවත් වෙලාවක් නැහැ. වතුර ඉක්මනට එන වේගෙ වැඩි හින්දා වාහනේ වල ඉවරලා තමයි මේ අරන් ගියේ පන්සලට ඉක්මනට අපි. ඒ කියන්නේ ගේ ඇතුලේ තිබ්බ ඇඳන්ද? ගේ ඇතුලේ අරගෙන ඔක්කොම තිබ්බේ. අපේ මෙහෙට වතුර අල්ලනවා. ඒ නිසා අපි අරහෙට දාපු නිසා තමයි අපේ බඩු ඔක්කොම ගියේ. නැත්තම් මේ ඇතුලේ තිබ්බනම් දොරවල් හැමෝනම් මොකුත් යන්නේ නැහැ. දැන් මේ වතුර අර ගෙදරට දාපුන්ද තමයි ඒ දොරවල් ගලවන ඔක්කොම ගිය අර කුස්සියෙම ඔක්කොම කඩාන වැටිලා හිටියේ. අපේ අම්මා තාම මඩ ඉන්දි ප්‍රෝග්‍රෑම් සේකුණා සල්ලි දෙන්නම් කියලා. මේ මාමත් අසනීපේ මේ කොන්දේ බෙහෙත් ගන්න ලයින් යන්න බාගේ. පොත් මේ ළමයිගේ ක්ලිනික් පොත්ද? නෑ අපේ ක්ලිනික් පොත් එහෙම ඔක්කොම දීලා ගන්න දැන් අද ක්ලිනික් එකේ ගියෙත් නෑ. නමයක් පන්සලේ හිටියා. මගේ ෆෝන් එක නෑ මේ අර වීඩියෝ යට වෙලා තියෙන වීඩියෝ ක්ලිප්. ස්වාමීනාන්සලා තියෙනවා වීඩියෝ ගහපුවා බඩුත් එක්කම. ඒ දැක්කම ඒක වැඩක් නෑ කියලා ඉතින්. ඇත්තටම මම ගෙදර ගියාට පස්සේ මට කලන්ත හැදුනා. දවස් 7ක් පන්සලේ ඉඳලා මං ගියේ අපේ ගෙදර බලන්න. අවසානට වතුර අඩුනේ අපේ ගෙවල් වල. ඒ ගිහිල්ලා කලන්ත හැදුනා මට ගේ දැකලා. ඊට පස්සේ දවස් 9කට පස්සේ ගෙදර ආවිලා තාම මං ගේ යස් කරනවා. මේ තමයි ගමනට උඩින් බෝල්ට් කරා. ඔය ගේ ඇතුලේ තිබිලා? නෑ මෙතන මේ වෙලේ තිබ්බේ වයින් කරානේ. දැන් අපි වපුරන්න ඒ ටික අයින් කරා. මේකේ නයි යයි වගේ. මේ බිත්ති ඔක්කොම එහා පැත්තේ තියෙනගේ මේ ලොකු එක්කෙනාගේ පොත් වේලන්න හැදුවා වේලන්න බගයි. ගලවලා හදලා වේලන්න හැදුවා මොනවත්ම කරගන්න බැහැ. ඇයි පිච්චුනේ? ඉතරේ විභාගේ ලියන්න තියෙන ඒවා. මේ පාර විභාගය ලියන්නේ. ඇයි ගිනි තිබ්බේ? ගන්න මොනවත් කරන්න බෑ පොත් වේලන්න ගැව්වා බෑ වේලලා ගන්න. මේ හැම ගෙදරකම ගියොත් ඔය වගේ පොත් ගොඩවල් රෙදි ඔක්කොම තියෙනවා මේ රවුම වටේම. ගෙවල් 50ක විතර එහෙම තමයි තියෙන්නේ. මේ මොනවත් ගන්න බෑ. නෙට් එකේ ඉඳලා මේ තමයි අපි ඔක්කොම ළමයා මේ විභාගය ලියන ළමයි. මේ ගමේ සෑහෙන ඉන්නවා විභාගෙ ලියන්න ඉන්න ළමයි. සාමාන්‍ය පෙළ ලියන ළමයාගේ පොත්. මොකුත්ම ගන්න බෑ. යාට අපි මම වේලවට ගන්න බෑ ඔක්කොම. හැම ගෙදරකම වගේ මේ වගේ පොත් බෑග් සපත්තු රෙදි පොට්ට මෙට්ට මේ හැම මේ රවුමම වටේ ගෙවල් 50ක් හිටු වෙන්න හැම ගෙදරකම වගේ මේ වගේ තියෙනවා හැම ගෙදරකම ගිහින් බැලුවොත් අර යන්න දැන් වෙලා නැති හින්දා උතන මේ හැමෝම එහෙම තමයි දැන් අර පුළුවන් විදිහට රස්තරන් ගිහින් හිටියට හැම තැනම මේ වගේ ගොඩවල් ගහලා තියෙනවා දැන් අර ගෙවල් සුද්ධ කරන 25000 හම්බුණාද? ඔව් ඒක සමහර අයට වැටිලා තියෙනවලු සමහර අයගේ තාමනයක් කොටස් වශයෙන් වැටෙන්නේ කියලා සමහර අය ගිනුම් වලට වැටලා තියෙනවා ගොඩ ඉතින් සෑහෙන් අඩුපාඩු හැමදේම අපිට ඉල්ලන්න බෑනේ අපිට පුළුවන් දේ කියනවා එයාලා දෙන්න පුළුවන් දේ අපි ගන්නවා නේද? ඔව් අර කුස්සිය ගැලවිලා කැඩිලා යනකොට අතනින් ඇදෙනකොට බිත්තිය මෙහෙට ඇවිල්ලා වගේ තියෙන උඩ පැත්තේ. මේකෙද ඉන්න මං දැන් අපේ ගෙදර ඉන්නේ තේම බලමු මොනවා හරි කර. බෝඩ් ලයින් එකේ. ඒ අයියා මෙහෙ තමයි බෝඩ් එකේ ඉන්නේ මේ මගේ සහෝදරයා. ඔව් ගෙදර ඉඳ පහඩු නැති හින්දා තමයි. අප්පල් අංග ගෙදර බඩු එහා ගෙදර බඩු මේ ගෙදර මිදුලේ. අමාරු කිව්වා අපි කාටිරෝ ළඟපාර කට්ටිය මම තමයි ඒකෝන රත්පතක් හරි ගන්න පුළුවන් කියලානේ. ඒකක්වත් ගන්න බෑ.
මම මේ ඊයේ මේවා පහ දැම්මේ. එක පොතක්වත් ගන්න බෑ. මේ දුවගේ 11 වසරේ 10 11 පොත් නේ. මේ 11 වසරේ පොත. මේ ඉස්කෝලේ ගිහින් මේ දවස් දෙකේ මම ගිහිල්ලා තිබුණා. ගේ ඇතුලේ තිබ්බෝනේ. ගේ ඇතුලේ තිබ්බේ. අයියෝ ලස්සනට ගෙවල් තියන් හිටපුවානේ. කවුද? ඕ නේවා. වැඩ කරන්නේ වන්නෝ. කාපට් මේවා කරන්න කියලා නැත්නම් අතු ගෑවට යන්නේ නැහැ නේ කියලා. අවුරුදු 11ක් රටේ ඉඳලා තමයි හැම හම්බ කරපු හැමදේම වතුරට ගියා. මොනවත් ඉතුරු නොකර. විශේෂයෙන්ම කියනවා නම් මේ අය පවුල් 86ක් පන්සලේ හිටියේ. පවුල් 86 ප්‍රමාණයක් පන්සලේ හිටියා. මේ සංඛ්‍යාවක් වශයෙන් ගත්තොත් 225ක් පන්සලේ හිටියා. ඒ කියන්නේ පවුල් 86ක් යට වුණා කියන එක නෙවෙයි කියන්නේ. අනිත් මධ්‍යස්ථාන වලටත් දාලා තිබ්බේ මෙහි ප්‍රමාණය පවුල් 86ක්. ඉතින් මේ දවස් 9ක් අපේ විහාරස්ථානයේ හිටියා. අපි ගොඩක් අපහසුතාවයක් නෑ අපිට. ගොඩක් අය උදව් කරා. ඉතින් අපි හරිම කැමැත්තෙන් මේගොල්ලෝ ආදරෙන් යුතුව බලාගත්ත හැම දෙයක්ම අපි විහාරස්ථානයක් හැටියට පුළුවන් විදියට අපිට මොකුත් තිබුණේ නැහැ. අපි හිතන්නේ 225ක එකපාර ආවට පස්සේ රාත්‍රියක් ගත කරන්නේ කොහොමද ලයිට්වත් මොකුත් නැති කාලේ ඊටපන්නම් පත්තු කරගෙන ලාම් පත්තු කරගෙන එහෙම තමයි හිටියේ. ෆෝන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. දවස් කීපයක් තිබුණා. ඔබතුමා දන්න වැඩි. ඉතින් මේ කාලේ තමයි ආරම්භ වෙලා දින 9ක් පුරාවට ලෝකුඩා හැමෝම අපි එකට මේ ධර්මශාලාව හිටියේ. එක දවසක් පැය 12ට විතර එනවුන්ස් එකක් ගියා හදිසියෙම අයින් වෙන්න කියලා. මොකද කලාවැව මෙතන බල්වේ බණ්ඩේ කපනවා කියලා. ඉතින් අපි කොහේ යන්න දේවෙන්කොට 400ක් විතර මිනිස්සු පන්සලේ. ඉතින් ඒකින්ද ඒ වගේ කාලයක් තිබුණා. ඉතින් ගොඩාක් අපහසුතාවෙන් ජීවත් වෙන මම මේ මුළු ගමේම ඇවිද්දා. ගමේම බැලුවා. මේ අයගේ ගොඩාක් අය කුස්සි නැහැ. ගොඩාක් අයගේ টয়ලට් නැහැ. තියෙන ගෙදරකවත් බඩු මුට්ටු පාවිච්චි කරන්න පුළුවන්කම නැහැ. පිගන් පොක් ඔක්කොම ගහගෙන ගිහිල්ලා එක්ක පස් වලට යට වෙලා හොයාගන්න බෑ. කරන්ට් බන්න මොකුත් පාවිච්චි කරන්න බෑ. ඔබතුමා දන්නවනේ මේ වගේ සිදුවීමක් තුළදී වෙන්නේ මොනවද කියලා මාධ්‍යවේදියෙක් හැටියට. ඒ වගේ කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. ළමයි පොත්පත් වේලනවා. ගෙවල් වලට ගිහිල්ලා දැකපු දේවල් කියන්නේ. සමහර ගෙවල් වල වහලවල් කැඩලා මේ ගෙවල් වල දොරවල් නැහැ සමහර අයගේ. ගියොත් තේරෙයි බිත්ති භාගයක් කැඩලා මේ නැන්දලා ගියම ජීව මේ ගෙදර ඉන්නවත් පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ හින්දා මේ කරන්ට් එකවත් ආවෙත් මේ ළඟදී නේද? කරන්ට් එක හදලා ඒ දේවල් කරා. ඉතින් ඒක හින්දා දැනට උනක් ගෙදර ඇඳ ඇතිරිල්ලක්වත් එහෙම පාවිච්චි කරන්න බෑ. ඉතින් අපි විහාරස්ථානයේ දායක දායිකාවන් හැටියට වටෙන්ම කොහොම හරි එක්කව කරලා මේ කට්ටියට යමක් දුන්නා. හැබැයි ඒව හැමදාටම නෙමෙයි කණ්ඩ බොන්න අදින්න දුන්නේ. ඒව හැමදාටම පාවිච්චි කරන්න බෑ. අද දින එක තව සතියකින් පාවිච්චි කරන්න බෑ. තවත් බොහෝ අඩුපාඩු තියෙනවා. අපි ජනවාරි 1 වෙනිදාට ළමයිට පොත්පත් දෙන්න විහාරස්ථානයේ මධ්‍යස්ථානයක් කරගෙන පොත්පත් එකතු කරනවා. ඉතින් අපිට දැන් පොත් සැලකිය යුතු ප්‍රමාණයක් හම්බ වෙලා තියෙනවා. අපිට හම්බ වෙලා තියෙන්නේ සපත්තු. ඉතින් එක ළමයෙකුට සපත්තු නැහැ. මේ ළමයි සුදු රෙදි නැහැ. මේගොල්ලෝගේ ළමයි ඉන්නවා 80 ගාණක්. අපේ මධ්‍යස්ථාන හිටපු අයකින් ඒ කාටවත් සුදු රෙදි නැහැ. දහම් පාසල් එන්නේ පාට ඇඳුම් අරගෙන, ඉස්කෝලේ යන්නේ පාට ඇඳුම් අරගෙන. කාටවත් සපත්තු නැහැ. ඉතින් මේ බලාගෙන ඉන්න හරි කාට හරි හැකියාවක් තියෙනවා නම් සල්ලි නෙමෙයි වවුචරයක් හරි DSI වවුචරයක් හරි මේ ළමයෙකුට දෙන්න පුළුවන් නම් ඒ ප්‍රමාණයට යංගල් ප්‍රමාණයට අවශ්‍ය සපත්දයක් ගන්න පුළුවන්කම තියෙනවා නේද? ඉතින් ඒකින්ද ළමයි ගොඩක් අසරණ වෙලා ඉන්නවා. සපත් දෙයක් නැතුව ඉස්කෝලේ යනකොට අනිත් ළමයි සපතු දාගෙන එනවා. ඉතින් ගොඩක් අසීරුතාවයන් වලටපත් වෙලා තියෙනවා. ඉතින් හැකියාවක් තියෙනවා නම් ඉතින් මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් අපේ දරුවන් වෙනුවෙන් අනාගතේ හදලා දෙන්න කුමක් හරි උදව්වක් උපකාරයක් කරන්න. මේ ජන ජීවිත මේ මිනිස්සු ගොඩක් දුප්පත් වුණාට කාටවත් අතපෑවේ නැහැ. කායින්වත් ඉල්ලගෙන කෑවේ නැහැ. කුලී වැඩක් කරලා හරි අමාරුවෙන් හරි තමන්ගේ ජීවන රටාව කාටවත් බරක් නැතුව අරගෙන ගියා. හැබැයි දැන් අතේ රුපියලක්වත් නැහැ. බේත් හේට් ටිකක් ගන්න ගියත් සල්ලි ඕනේ. නේද? කිසිම දෙයක් නැහැ. හොස්පිටල් එකෙන් නිකන් දෙන්නේ නැහැ. ෆාමසියෙන් නිකන් දෙන්නේ නැහැ. හොස්පිටල් එකෙන් ලියන ඔක්කොම ෆාමසියෙන් සල්ලි වලට ගන්න ඕනේ. මේ දවස්වල අසනීප ගොඩ. හැබැයි අතේ සල්ලි කීයක් තියෙනවද කියලා සල්ලි නැහැ. විහාරස්ථානයේ ඉන්නකම් බේත් ලබා දුන්නා. හැබැයි දැනට ඒ කට්ටියට ඒක කරගන්න කිසිම දෙයක් නැහැ. අපි මොනවද දුන්නත් පුංචි මුදලක්වත් අතේ කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ කාට හරි පුළුවන්කමක් තියෙනවා නම් අපේ ගම බලන්න ඔබතුමාට යන්න පුළුවන් ගමට. දැන් යන්න සාමාන්‍ය විදිහට එක පැත්තකින් යන්න පුළුවන්. අනිත් පාරවල් කැඩලා තියෙන යන්න බෑ. ගිහිල්ලා බලලා මම මේ කියපු ඇත්තනම් මේ අයට උදව් කරන්න. අපිට නෙමෙයි මේ අය වෙනුවෙන් සහ මේ පුංචි දරුවෝ වෙනුවෙන් විශේෂයෙන් පුංචි දරුවෝ වෙනුවෙන් උදව් උපකාර කරන්න. ඇඳුම් තිබුණේ නැහැ පිරිමි ළමයිට තිබුණේ නැහැ.
කාන්තා ඇඳුම් ගොඩක් අවස්ථාවෙන් තිබුණා. ගොඩක් ඉතින් මේවා ගොඩක් වටිනවා.